මාව අඳුරන්න බැයිද? ඇයි ගෑල්ලමියෙක්ද ඔයාගේ? නෑ මාව අඳුරන්න බැයිද? මාව දැකලා නැද්ද? කියපන් පුතා. ඇත්ත කියන්න පුතා ඇයි එහෙම කරන්නේ මට? ඒකද දන්නේ. මොනනම් රන්ට කලින් අපි දෙන්න දැකලා නෑ. එවන අපි දෙන්න ඔව් chat කරලා ෆෝන් එකේ ෆෝන් එකෙන් යන්න බා. අර දෝණි හතර කියලා ගහද්දි පියන්නේ. ගෑල්ලමිට මෙයා කැම්පස් සිලෙක්ට් වෙන හින්දා මාත් එක්ක කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ලොකු සීන් දානවා. දැන් මට බර්ත්ඩේ විශ් කරන්න බැලුවා විශ් කරන්න බෑ මාව බ්ලොක් කරලා. ඒ නිසා මෙයාගේ යාළුවෙක්ගෙන් තමයි මේ තනහන් ආවේ. හරි ෂොක් වෙන්නේ පුතා. ඒකනේ කැමති නම් රෙජිස්ටර් කෙනෙක් ඉන්නව මෙතන. කතා කරලා දෙන්න. අපි අද මැච් කරනවා නේද? ඒ කැමැත්ත නේද? ඔයා මොකෝ කියන්නේ? හොරෙන් එමු. නෑ මෙසේජ් තියෙනවා ඕනම් පෙන්වන්න පුළුවන්. ඇයි බය? සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ කියන්න බෑ. ඇත්ත කියන්න පුතා. මෙසේජ් කෝල් ඔක්කොම ඕනගේ තියෙනවා පෙන්වන්න පුළුවන්. අම්මට පෙන්වන්නද? පුතා කෙලින් අතට ඕන දෙපාද. අපේ ගෙදරටත් කියන්න කිව්වා. අපේ ගෙදරට කියන්න මං ඔයාලා ගෙදරට කියන්නයි කිව්වා. ඒ වුණා හරි ෂොක් බලු වැඩ. දැන් මේ ගමේ කවුරු හරි හිතාගෙන ඉන්නවද දැන් මේ මොන හරි ප්‍රශ්න තියෙනවද කියන්නේ කියන්න ඕනේ. කවුරුත් ඉන්නවද ළමයි නැන්නේ? මං අක්කා කෙනෙක් හින්දාද මේක නතර කරේ. ඇයි සැකද බයද අක්කලාගේ වෙන්න නේද? දන්නේ එන්නකො මෙසේජ් ෆෝන් එකේ. එන්නකො පෙන්වන්න මෙසේජ් එක. අම්මා එන්න. ආත් එන්න. අඳුරන්නේ. අනේ ගලන් ඉතින් මෙච්චර මට බලාපොරොත්තු දීලා අනේ ගලන් එන්න එන්න. පුතා බලාපොරොත්තු වෙන්න යම් බලන්න.